චාමර සම්පත් එතුමාගේ මුතුමා වකීමෙන්ද කියන්නේ මුදල් එතුමාගේ ගිණුමට ඇතුල් වෙලා කියලා. මම දන්නේ ඔබතුමා කරු වරදිලා අධිකරණ පාස කරන්න එපා. අපි පැහැදිලිව අධිකරණ කරා. එතුමා හරියක මොකද්ද එතකොට? එතුමාගේ account එකට වැටලා නෑ. ඒක තමයි ඔබතුමා දන්නේ නැතුව කියන්නේ නෑ ඉතින් ඔයානේ කියන්නේ මම දන්නේ ඔබතුමානේ කිව්වේ මම කිව්වේ වැටලා නෑ. මම වැටලා නෑ කොහෙද වැටලා තියෙන්නේ? ඔබතුමානේ කිව්වේ වැටලා කියලා. තාම සම්බන්ධ ඔබතුමායි පුද්ගලික උඩ වැටලා නෑ. අර මහ බැංකුව කෑල්ල හොයලා කියන්න. මොකද? මහ බැංකුව මහ බැංකුව කෑල්ල ඉතින් කවුරුත් මේ රටේ මිනිස්සු දන්නවා. මේ රටේ මිනිස්සු තීරණය කරයි. ඔබතුමීට මට දෙන්න අවස්ථාවක් තව මේ ඡන්දෙ ඉස්සෙල්ලා මම මේ කෑල්ල තරන්නම කරනවා. මේ ඔබතුමී නිකන් ඔබතුමී මේ විනාඩි 6 මට විනාඩි 2ක් ඇති මගේ 6ම දෙන්න ඕන. පැහැදිලිවම 8න් 2 6ක් දෙන්න. මට 2ක් ඇති. සතුර ඔබ යාළුවෙක් ඉන්නේ කොතයි ගොඩ දාගන්න. දැන් හරි මම අපි යාළුවෙක් වෙන කාරණා නෙවෙයි. දැන් මේ රටේ ජනතාව ඔය කියන කාර්යමෙති මේ පච කියන්නේ කියන එක. ඔබතුමානේ දැන් ඒ කියන්නේ මේ කියපු දේ දැන් මතක නැහැ කියන එක. මේ ස්ක්‍රීන් එකේ ඔප්පු වුණා ටොම් පචයක් ඇති කියලා. මේ කාර්යමෙති මේ ඔබතුමාලට මේක ප්‍රශ්නේ ඒක නෙවෙයිනේ. අපේ ප්‍රශ්නේ වෙන්නේ මම පච කියන්නේ. දැන් මම පච කියන්නේ මේ ඔබතුමා අපි කිව්වා කියලා බොරු කියනවා. මේ රටේ ජනතාව තේරුම් ගන්න. දැන් මේ ඔය බික් සමුළුව තිබුණා. පුටින් ජනාධිපතිතුමාගේ ආරාධනාව රුසියානු තානාපතිවරයා ඇවිල්ලා පෞද්ගලිකව ආරාධනා කරා ඒකට එන්න කියලා. ඒකට ගියේ නැහැ. ඒක සාධාරණද? අනිවාර්යයෙන් සාධාරණයි. අපි සාධාරණ. නොගියපුව සාධාරණයි. සාධාරණයි. මට ඒක උත්තර දෙන්න. බ්‍රික්ස් එක ගැන තියෙන මතවාදය මෙන්න මේකයි. පුටින් ජනාධිපතිතුමා තානාපතිතුමා මාර්ගයෙන් ආරාධනයක් කළා එන්න බ්‍රික්ස් එක තියෙනවා. ඒ වෙලාවේ රුසියාවේ කසාන් නගරයේ තිබුණේ එන්න කියලා ආරාධනයක් කළා. ඒක ඇත්ත. එතකොට ඒ වෙලාව අපේ තිබුණේ කැබිනට් එකේ 3 දෙනයි හිටියේ. අපේ රට අස්ථාවර වෙයි කඩන් වැටෙයි කියලා මහා බීතිකාවක් මේ විපක්ෂයේ හැම පක්ෂයක්ම වගේ හදලායි තිබ්බේ. එහෙනම් අපිට වගකීමක් තියෙනවා. අපේ මූලික වගකීම තියෙන්නේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යන්න, දේශපාලනය ස්ථාවරව පවත්වාගෙන යන්න. ඒකින්ද 3 දෙනෙක් තියෙන කැබිනට් එකේ වෙලාවේ අපි පැහැදිලි කළා පුටින් ජනාධිපතිතුමාට ඒ සම්බන්ධව උන්ට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපිට මේ අවස්ථාවේදී එන්න විදිහක් නැහැ කියන එක. ඒ වෙනුවට අපි විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් ඒකට සම්බන්ධ කළා. මොකද අපිට ආරාධනාවක් කළා. අපි ඒකට ගරු කිරීමක් කරන්න ඕන පුටින් ජනාධිපතිතුමාට සහ බ්‍රික්ස් කියලා කියන්නේ අපිට අනාගතයේදී අපි කටයුතු කරන්න ඕන සංවිධානයක් හැටියට තමයි අපි හඳුනගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා කරගෙන යනවා, කටයුතු කරගෙන යනවා. ඒක නිසා අපි ඒ සම්බන්ධව අපි කරන්න ඕන මැදිහත් වීම මේ වෙලාවේ කළා. හරි, ඒකින්ද මේ මහත්වරුන්ට කියන්න පුළුවන් නම් මෙන්න මේක නොකරපු නිසා මේ හානිය ලංකාවට වෙලා තියෙනවා. හරි, අපි ඉන්න කාලේ බ්‍රික්ස් එකට ගිහිල්ලා හිටියේ. දැන් අයින් කරලා. මේකේ වෙච්ච දේ කියන්නද? සමාජිකත්වයේ දීම ප්‍රතික්ෂේප කරා. බොරු කියන්නේ රුසියන් එම්බසි එකෙන් මහත්මයා ඔය කියන කතාව බොරු කියලා ට්වීට් එකකුත් ගියා. බොරු කියන්න එපා. රුසියාවේ තිබිච්ච බ්‍රික්ස් එක ඔබතුමාට මේ වැඩසටහන අවසානයේ ට්වීට් එක පෙන්නනවා. නෑ මම මේ ට්වීට් එක ප්‍රතික්ෂේප කරා. පස්සේ මොකද ජනාධිපති මේ වැඩසටහන අවසන් වෙන්න ඉස්සෙල්ලා ඔය බොරුව ඔබතුමන්ලා මේ රටේ කියන හින්දාම රෂියන් එම්බසි එකෙන් ලංකාවේ ට්වීට් එකකුත් ගහුවා, ස්ටේට්මන්ට් එකකුත් ඉෂු කළා. ලංකාවත් එක්ක ඉස්සරහට අපි කතා කරනවා. අපි ලංකාව මේ ආපු එක ගැන බොහොම සන්තෝෂයි. අපිට ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ට්වීට් එකක් පවා ගැහුවා. මම ඒ ට්වීට් එක හොයලා පෙන්නන්නම්. මේ විරුසුමන මන්ත්‍රීවරයා මේ කියපු කතාවට. මෙන්න මේ වගේ කෙබර ගගහ තමයි කියන්නේ අපි බොරු කිව්වයි කියලා. හරිද? මම ඉස්සෙල්ලා කිව්වනේ මම ට්වීට් එක කියවනවා කියලා. රුසියන් එම්බසි එකෙන් නිකුත් කළා 2024 නොවැම්බර් 10 වෙනිදා. මේ වගේම මේගොල්ලෝ බොරු කිව්වා රුසියාව ලංකාවට මේ බ්‍රික්ස් සමාජිකත්වයේ දෙන්න කැමති වුණේ නැහැ, බ්‍රික්ස් එක කැමති වුණේ නැහැ කියලා. මෙන්න රුසියන් එම්බසි එකෙන් දීපු ට්වීට් එක Russia welcomes the Sri Lanka's interest in BRICS. Hari, the embassy noticed the misleading article regarding the Sri Lanka's bid for BRICS membership which was published in the Sunday Island. මේ පත්තරයක කියප එකක් ගැන කියන්නේ. The embassy would like to highlight that Sri Lanka has applied to join BRICS. The Russian BRICS chairship welcomed Sri Lanka's interest. Its application will be considered by BRICS in due course in full consultation and consensus along with bids of numerous other countries who have also applied. The local media reports that Sri Lanka's application has been rejected are wrong. හරිද? කාටද ඉංග්‍රීසි බැරි? මේ ඉංග්‍රීසියෙන් තමයි මේක දාලා තියෙන්නේ. හරි? බොරු කියනවා මෙතන ඉඳගෙන. හරිද? එතකොට අපි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේ අපේ රටේ සම්බන්ධ මේ මිනිස්සු කොච්චර බොරු කියනවද කියනවා නම් රුසියන් එම්බසි එකට මැදිහත් වෙන්න සිද්ධ වුණා. නෑ එහෙම ප්‍රශ්නයක් බ්‍රික්ස් එක සහ ලංකාව අතර නැහැ කියන කාරණේ පැහැදිලි කරන්නේ. ඒ තරම් රාජතාන්ත්‍රික සුහද බවක් මේ රටවල් එක්ක තියෙන හින්දා තමයි ඔවුන් මෙහෙම මැදිහත් වෙන්නේ. හරිද? අපි චීනයට ගියා. සිනෝපෙක් එකේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන, සිනෝපෙක් එකේ මේ පිරිපහදුව ගැන කොච්චර කාලයක් කතා කළාද? අපේ ආණ්ඩුවත් එක්ක තමයි මහජන චීන ජනරාජ්‍ය සිනෝපෙක් එක සම්බන්ධව කිවිසුම් අත්සන් කළේ. හරි? ලංකාවට දැන් තියෙනවා අනිත් රටවල් වලට විශ්වාස කරන්න පුළුවන් ගෞරවයක් තියෙන, ජනතාවගේ ප්‍රසාදය තියෙන යහපත් ආණ්ඩුවක් තියෙනවා. ඒක හැමෝම දන්නවා. මේගොල්ලන්ට අමාරුයි. මේගොල්ලන්ට අමාරුයි. ඒකින්ද මේ
තමන්ගේ හීනමානය පිට කරනවා ඉංග්‍රීසි ගැන කිය මිනිසුන්ට ප්‍රසිද්ධිය අපහාස කර කර අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි බොහොම පැහැදිලිව කියන්නේ මේ රටේ මේ කැත දේශපාලන සංස්කෘතිය. මෙන්න මේ දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න මාලිමාවට මැයි 6 වෙනිදා අනිවාර්යෙන් ඡන්ද ලබා දෙන්න කියලා අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මම දන්නවා ජනතාව අනිවාර්යෙන් ඡන්ද ලබා දෙනවා. මේ විපක්ෂය ඇත්තටම මේගොල්ලෝ මේ කියන බොරු වලට මේ විපාක ගෙවන්නට ඕන. ඇත්තටම අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව 3න් 2ක බලයක් තියෙන විධායක ජනාධිපති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් අපි ඇත්තටම අතිශය ප්‍රජාතන්ත්‍රවාදී හරියට තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ. හැබැයි මේ ආකාරයෙන් මේ අපහාස කරන, මඩ ගහන විපක්ෂයක් එක්ක අපි ඇත්තටම බලන්න ඕනේ ඉස්සරහට යනකොට මොකද්ද මේගොල්ලන් මෙහෙම මඩ ගහ අපහාස කර කර යන්න දෙනවද කියන එක. මම නම් හිතන්නේ මේ ආකාරයෙන් ජනතාව පාඩමක් ඉගෙනවිය යුතුයි. මේ තියෙන උද්දච්චකමට, මේ තියෙන හීනමානයට, මේ මිනිසුන්ට අපහාස කිරීමට. හරිද? ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලන්ට විතරයි ඉංග්‍රීසි පුළුවන්. ඒගොල්ලන්ට විතරයි රට පාලනය කරන්න පුළුවන්. අර රනිල් වික්‍රමසිංහ මහත්මයා හැමදාම දිනපතා අඬනවා ප්‍රෙස් කොන්ෆරන්ස් තියතිය. තමන්ට බලය නැති වෙච්ච හින්දා. හරි? පට්ටපල් බොරු කියනවා දෙසැම්බර් වල අගෝස්තු වල තමන් බලය ගන්නකොට මගේ පාක්ෂිකයන්ව රවට්ටනවා. ඒ කරන ගමන් අපිට කියනවා මේ අපි බොරු කියනවා කියලා. හරි? ඒකින්ද අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මෙන්න මේ බොරුව පරද්දන්න. මේ විපක්ෂයට තාම හැදිලා නැහැ. තාම තමන්ගේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන නැහැ. තාම පරණ පුරුදු කැත දේශපාලනය කරනවා. අපි මේක මැයි 6 වෙනිදා ඉවර කරනවා කියලා අපිට විශ්වාසයි. අපි ඒ කාරණේ කරමු.